එක අකුරක් අත් ලියන්න බැරි පාඩේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා. හායි යාළුවනේ ඉතින් කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලට සුපිරිම චැලෙන්ජ් එකක් කරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති මගේ අත් දෙකයි කකුල් දෙකයි උඩට ගැට ගන්නවා මට හැරෙන්නවත් ඉතින් නැහැ ගයිස්. හැරෙන්නවත් ඉතින් නැහැ. කකුල් දෙකක් ගැට ගහලා තියෙන ෆ්‍රෙන්ඩ්ස් මට කකුල ඔයාලට උඩට අරගෙන පෙන්නන්න බෑ. يعني අමාරුයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපි මේ කකුල් දෙකයි අත් දෙකයි බැඳගෙන අපි ටාස්ක් වගේක් කරන්න තමයි ෆ්‍රෙන්ඩ්ස් අද හදන්නේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් challenge ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ challenge එකත් එක්ක අපේ channel එකත් එක්ක එකතු වුණා. ඉතින් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි යනවනේ ඉතින් මගේ පළවෙනි task එක තමයි මම මගේ මේ සිංහල කියවීම පොතෙන් පිටපතක් තියන්න ඕනේ. අත් දෙක බැඳගෙන අපි බලමු ඒක කරන්න පුළුවන් වේද කියලා. මම නම් හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම කරන්න පුළුවන් වෙයි කියලා. හරි අපි බලමු. फ्रेंड्स एक අකුරක් අත් ලියන්න බැරි පාඩේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේනවා ඇති මම අමාරුවෙන් ඉන්නේ මේ හොඳටම ගෙට ගහලා තියෙනවා. Eternity later. හරි ඉතින් මම කොහොම හරි මෙන්න මේ ටික ලියාගත්තා යාළුවනේ. ඉතින් අපි යමු දෙවෙනි ටාස්ක් එකට. මොකද්ද ඒක වෙන්නේ කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ අවිලා ඉන්නේ දෙවෙනි ටාස්ක් එකත් එක්ක. දැකලාද guys මම වැඩ ගියා. මම මෙන්න මේ ගල අරගෙන මම කකුල් දෙක වැදලා ඉන්නේ. ඒක මට ඇවිදින්න බැරි. මෙන්න මේ ගල අරගෙන මම වල 10ක් අන්න අතන කෙලවර ඉඳන් මේ කෙලවරට එන්න ඕන. වට 10ක් එදින්න ඕන. අපි බලමු මම ඇවිදින්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මේක පයින් තමයි වෙන්නේ. ඉතින් අපි බලමු කරන්න පුළුවන් වේද කියලා. let's go. යාළුවනේ පේනවා ඇති. හරිම සංකීර්ණ වැඩ. පළවෙනි ආටය අපි සාර්ථක ලෙස ඉවර කරා. මේ දෙවෙනි ආටය Jangan tahu apa. Ayo. Hatu. Ada. දෙවෙනි ටාස්ක් එක guys මෙතනින් අපි ඉවර කරමු. අපි යමු level 3. අම්මෝ යාළුවනේ දෙවෙනි ටාස්ක් එක නම් ඊට වඩා මාර්ම වෙනත් දන්න වලට දාඩිය. අය ගන්න යාළුවනේ තුන්වෙනි ටාස්ක් එක තමයි මේ අත් දෙකයි කකුල් දෙකයි ලියා ගන්න එක තමයි තුන්වෙනි ටාස්ක් එක. අපි මත ලියා ගන්න ඕන. අපි ඉතල කකුල් දෙක එකට කරලා තියමු. යාළුවනේ වලට පෙන්නන්න බෑ. මම ලියන එක මේ දෙක ගන්න එක පෙන්නන්න බෑ. දෙන්න. මාරු විතර කකුල් විතරම යාළුවනේ. තාම ගලුන්නේ නැහැ. වල පේනටි තව චුට්ටක් තියෙනවා. කකුල විතරයි තියෙන්නේ. හරි. අපි මේක ගලවගත්තා යාළුවනේ. පළවෙනි අපේ කකුල එක ගලවගත්තා අපි. අම්මා දැන් තියෙන අත එක පත්තන මාරුයි. අතන ගලවන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. යාළුවනේ ඔයාලා දකින්නදී මම කාපු කට්ට. ඉතින් ඒකට මම කාපු කට්ටට හරියන්න ඔයාලා ලයික් කරලා යන්න ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න හරි මෙන්න මගේ අත් දෙක තියෙන විදිය. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මගේ අත් දෙක තියෙන විදිය යාළුවනේ. මෙන්න තුවාල වෙලා. දැන් මට ඔයාලට මගේ දහිය පෙන්වන්න පුළුවන්. වැල්ල තුවාල වෙලා මේ මෙතන තුවාල වෙලා මෙතන තුවාල වෙලා. අතට මෙතන තුවාල වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ පුංචි දෙයක් කියන්න මතකුණා. ඔයාලට මේ වීඩියෝ එක ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලා කැමති චැලෙන්ජ් එකක් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් හැමෝටම බයි.